නිරයේ සිටින යම පල්ලන් කියන්නේ කවුරුන්ද? ඉතින් අද වීඩියෝ එක වෙන්නේ ඔන්න ඔය සම්බන්ධවයි. ඉතින් ඇදලා ඉන්න කියලා ඉල්ලනවා. වෙනදා වගේම මේ සුවිශේෂී වීඩියෝ එකේ අවසන් තප්පරයේ දෙක් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. යමපල්ලන් කියන්නේ නිරයේ උපත ලබා ඇති ආයුෂ වර්ණය සහ බලය වැඩි තිරිසන් සතුන් පිරිසක් වන බව බෞද්ධ දේශනාවල සඳහන් වෙනවා. ඔවුන් නිරයේ පාලකින් ලෙසත් හඳුන්වනවා. මෙම යමපල්ලන් නිරයේ උපත ලබන්නේ අතීතයේ කරන ලද බලවත් අකුසල කර්මයන්ගේ විපාක වශයෙන්. ඔවුන්ගේ ප්‍රධාන කාර්ය වන්නේ නිරයේ උපදින අනෙකුත් තිරිසනුන්ට පාප කර්ම කළ අයට දඬුවම් කිරීමයි. නිරයේ තිබෙන කටුක හා උෂ්ණ අධික පරිසරය නිසා යමපල්ලන් නිරතුරුවම වියරුවෙන් සිටින බවත් ඔවුන් ලබන එකම සැපත තිරිසනුන්ට දඬුවම් කිරීම බවත් සඳහන් වෙනවා. යමපල්ලන් විසින් නිර සතුන් යම රජු වෙත පමුණවා පසුව දඬුවම් පමුණවන බවද ඇතැම් සූත්‍රවල දේශනා කරනවා. තවත් විස්තරවලට අනුව යමපල්ලන් නිරයේ සිරකරුවන් ලෙස දුක් විඳින නිරසතුන්ට වඩා වෙනස් ස්වභාවයකින් යුක්ත වුවත් ඔවුන්ද නිරසතුන් ගණයටම අයත් වන බව සඳහන් වෙනවා. ඔවුන් යම් තාක්කල් දඬුවම් කළත් ඔවුන් ලබන දරුණු අකුසල් විපාක නිසාම දඬුවම් කරන යමපල්ලන් පවා ඊළඟ මොහොතේ දුක් විඳින නිරසතුන් බවට පත් වී නැවතත් යමපල්ලන්ගේ දඬුවම් වලට ලක්විය හැකි බවද සඳහන් වෙනවා. අද වීඩියෝ එක හොඳයි නම් පුංචි ලයික් එකක් දාලා පහලින් කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා. ඔයා මගේ channel එක තාමත් subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා තියාගන්න. පහළ තියෙන bell icon එකත් click කරලා තියාගන්න. මේ වගේ වීඩියෝ එකක් දාපු සැනින් notification එක මුලින්ම ඔයා ළඟට ගෙන්න ගන්න. ඉතින් මම අදට ගිහින් එන්නම්. තවත් දවසක තවත් කතාවකින් හමු වෙමු. මම SL ඉදු.